හෙල කොහොමද හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකේ මට හිතුණා ඉක්මනට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඩිනර් රෙසිපීස් ටිකක් අරගෙන එන්න. ඉතින් ඔයා වර්ක් කරලා ගෙදර ඇවිල්ලා එහෙම නැත්නම් ඔයා ස්ටඩි කරන කෙනෙක් නම් හවසට ගෙදර ආවහම රෑට කන්න වෙනවා කියන්නේ ටිකක් හරි කම්මැලි සහ අපි ගොඩාක් වෙලාව අරගෙන කරන්න අකමැතිනේ. ඉතින් ඒ වෙලාවට මේව try කරලා බලන්න හරිම ලේසියි. ඉතින් අද පරාට එක්ක එග් කරි එකක් කන්න තමයි හදන්නේ. පරාට නම් ෆ්‍රීස් කරපු පරාට මෙහි තියෙනවා. මං හිතන්නේ ලංකාවෙත් දැන් තියෙනවා. ඉතින් එග් කරි එක හදාගන්න විතරයි තියෙන්නේ. ඉතින් බිත්තර ටික තැම්බෙන්න තියලා එතකන් කරි එකට ඕන දේවල් ටික හදාගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ගන්න ලුණු, අමු මිරිස්, සුදුරුගුණු, ඉඟුරු තක්කාලි ටිකක් වැඩිපුර දානවා. මම මේ තක්කාලි එක තලා ගත්තේ මොකද මේ තක්කාලි ටිකක් මහතයි. ඉතින් ඒ නිසා හැබැයි මේ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. එතකොට ග්‍රේවි එක හොඳට තික් එකට එනවා. බිත්තර ටික මම මුලින්ම පොඩ්ඩක් පෑන් එකේ මේ වගේ දෙපැත්ත චුට්ටක් විතර ෆ්‍රයි කරගන්නවා. තෙල් එහෙම ගොඩක් දාන්නේ නැහැ. යන්තම් චුට්ටක් ස්ප්‍රේ කරලා පොඩ ලස්සන බ්‍රවුන් කලර් එකක් එන්න වගේ චුට්ටක් ඒ ටික මේ ෆ්‍රයි කරගන්නවා මුලින්ම. තෙම්පරාදු එකට සූදුරු ටිකකුත් දැම්මා. ඊට පස්සේ අපි සාමාන්‍ය කරි එකක් හදනවා වගේ ඉඟුරු, සුදුරුගුණු, රම්පෙ කරපිංචා, ලූණු, අමු මිරිස් තියෙනවා නම් ඒවා, කුරුඳු කෑල්ලක් ඒ වගේ දාලා චුට්ටක් තෙම්පරාදු වුණාම තක්කාලි එකතු කරගන්නවා. පොල් කිරි ටික උතුරගෙන එනකොට අපි හදාගත්ත බිත්තර ටික උඩින් තියලා චුට්ටක් තමන්ට ඕන ප්‍රමාණයට ග්‍රේවි එක තියෙනකන් හින්ද ගන්න ඕනේ. ඉතින් අන්තිමේට මම කොත්තමල්ලි කොළ ටිකකුත් උඩින් දානවා. ඉතින් මේ රෙසිපි එකත් හරිම රසයි. හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. එග් කරි එක විතරයිනේ හදාගන්න තියෙන්නේ. ඉතින් ඊළඟ දවසේ කඩල තෙම්පරාදුවක් තමයි හදන්න යන්නේ. බටර් දාලා හදන්නේ තෙම්පරාදුව. සාමාන්‍ය ඉඟුරු, සුදුලූණු, කරපිංචා, වේලිච්ච මිරිස්, තව මේ පොල් එහෙම තියෙනවා නම් තවත් රසයි. මං ගාව පොල් තිබුණා ඒ නිසා මම ගත්තා. මේ කඩල එක මෙහි තම්බලම තමයි තියෙන්නේ ටින් කරලා. ඒකෙන් තමයි මම අරගත්තේ. මම ඊට පස්සේ මේකට බිත්තරයකුත් එකතු කරගන්නවා. එතකොට තවත් රසයි. තව අපේ ගෙදර තිබුණ එදා අපි කාලා ඉතුරු වෙලා චිකන් කෑලි 2-3ක එක ග්‍රේවි චුට්ටක්. ඉතින් ඒකත් මම මේකට එකතු කරගෙන හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ බලලා හොඳට ලුණු එහෙම ඕනනම් දාගන්න. මොකද මේ ග්‍රේවි එකෙත් අපි ලුණු දාලානේ චිකන් වෙලා තියන්නේ. මේක ටිකක් සැරයි ඒ වගේම හරිම රසයි. ඉතින් මේකත් එක්ක බොන්න මේ ලෙමනේඩ් එක
ඒකට මින්ට් කොළ දාලා මේ පොඩි ඩ්‍රින්ක් එකක් හදාගත්තා. මේක එහෙම හදන්න ලොකු දෙයක් නෙවෙයි. මින්ට් කොළ ටිකක් දාලා ඒකට ලෙමනේඩ් හරි සෝඩා හරි දාලා හරිම රසයි. මේ කඩල එකේ සැරත් එක්ක හොඳට මැච් වෙලා යනවා. ඉතින් අද නූඩල්ස් එකක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. එළවලු එහෙම කපාගෙන අද නූඩල්ස් එකට ඉස්සෝ තමයි දාන්නේ. ඉස්සෝ කියන්නේ ගොඩක් වෙලා කුක් කරන්න ඕන එකකුත් නෙමෙයි, ඉක්මනටම තැම්බෙනවා. අනිත් එක අද මේ තෙල් මුකුත් මම යූස් කරේ නැහැ. බටර් වලින් තමයි හදන්නේ. මං හිතන්නේ බටර් එක ඉස්සෝ වල ෆ්ලේවර් එක ආවම හොඳ රසක් එනවා කියලා. අනිත් එක තමයි මාළු මිරිස් එහෙම ඔය තෙම්පරාදු වලට දැම්මම අමුතු රසක් එනවා. ඒකට මම කැමතියි. ඒ නිසා මාළු මිරිසුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ නූඩල්ස් එක තම්බලා ඒක අපි එළවලු එකට එකතු කරගන්නවා. මේක රයිස් නූඩල් එකක් මම අරගෙන තියෙන්නේ. ඉතින් කලින් කඩල එක වගේම මේකත් ඕනනම් අපිට උදේට බ්‍රෙක්ෆාස්ට් විදියට ගන්නත් පුළුවන්. ඊළඟට හදන්න යන්නේ හරිම කම්මැලිකමට ඉන්න දවසක හදාගන්න පුළුවන් රසම රස කෑමක්. මං හිතන්නේ මේක අපි හැමෝම කාලා තියෙන එකක්. පොඩි කාලේ ඉඳන්ම මේක පොඩි තෙම්පරාදු බත් එකක්. අපි අර බත් එහෙම ඉතුරු වෙලා තිබුණාම ඉඟුරු එතකොට සුදු ලුණු ටිකක් වැඩිපුර දාලා මේ වගේ වේලිච්ච මිරිස් එහෙම නැත්නම් කෑලි මිරිස් ටිකක් දාලා බටර් වලට හරි ඉතුරු වෙච්ච බත් දාලා හොඳට තෙම්පරාදු කරලා කන්නේ අනේ බත් එක. මේක හරිම රසයි. මේකට මම බිත්තරත් එකතු කරගත්තා. හරිම සුවඳයි, හරිම රසයි. ඉතින් මහන්සි වෙලා ගෙදර එන දවසට මේ වගේ හරිම ලේසි කෑම try කරලා බලන්න පුළුවන්. ගෙදර අයත් එක්ක හදාගෙන කාලා හරිම ආදරෙන් රස විඳින්න පුළුවන්.